එදා නෙත්මිට ගොඩක් සනීප නෑ. තද වුණ ඇඟපත වේදනාව නිසා ඇඳෙන් නැගිට ගන්නවත් පණක් තිබුණේ නෑ. ඒත් ඇගේ හිත කිව්වේ මම නැගිට්ටේ නැත්තම් අද චරිත් බඩගින්නේ වැඩට යාවි නේද කියලා. අමාරුවෙන් ගැහි ගැහි ඇය කුස්සියට ගියා. වෙනදා පාන්දර ඇහැරෙද්දිම මේස උඩ තිබුණු උණු තේක එදා තිබුණේ නෑ. ඔල්ලෝසුව දිහා බලාගෙන ටිකක් කේන්තියෙන් කුස්සියට ගිය චරිත්ට දකින්න ලැබුණේ මොන විකාරයෙන් ගැහි ගැහි ලිප ළඟට වෙලා අමාරුවෙන් රොටියක් පුච්චන්න හදන නෙත්මිව. එකපාරටම ඇයට කැරකෙල්ල හැදිලා බිමට ඇදගෙන වැටෙන්න ගියා. චරිත්ගේ පපුව හෝස් ගාලා ගියා. ඔහු ඉක්මනට පැනලා නෙත්මිව අල්ලගත්තා. "ඔයාට පිස්සුද? මෙච්චර ලෙඩ වෙලා ඉඳගෙනත් ඇයි මට කතා කළේ නැත්තේ?" ඔහු බයෙන් වගේ ඇහුවා. නෙත්මිය අමාරුවෙන් hina වෙලා කිව්වේ "ඔයා ඊයේ ආවේ ගොඩක් මහන්සි වෙලානේ. ඔයාට නිදා ගන්න දෙන්න ඕන නිසායි මම කතා නොකළේ." ඒ වචන ටික චරිත්ගේ හිතට වැදුනේ අකුණක් ගැහුවා වගේ. ඔහු නෙත්මිව අත් දෙකෙන් උස්සගෙන ගිහින් ඇඳෙන් තියලා කුස්සියට ආවේ තේ එකක් හදන්න. ඒත් සීනි තියෙන්නේ කොහෙද? තේකොළ තියෙන්නේ කොහෙද කියලා හොයාගන්න ඔහුට විනාඩි ගාණක් ගියා. එදා තමයි චරිත්ට තේරුනේ තමන් වෙනුවෙන් මේ ගේ ඇතුලේ නෙත්මි තනියම දරන්නේ කොයිතරම් ලොකු බරක්ද කියලා. ඊළඟ එපිසෝඩ් එකෙන් මේ සිදුවීමෙන් පස්සේ ඔවුන්ගේ ජීවිතේ ගොඩනැගෙන්නේ කොහොමද කියලා බලමු.